Welcome to back my YouTube channel. ඔන්න මගේ YouTube channel එකේ දාන තුන්වෙනි වීඩියෝ එක මේක. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ face එකක ඉඳලා මෙන්න මේ වගේ face එකකට යන්න මම use කරපු magic pack එක. අනිවාර්යෙන්ම මේක ඔයාලා කරන්න. මොකද මේක ඔයාලට ගෙදරදීම හදා ගන්න පුළුවන්. චූටි දේවල් ටිකක් එකතු කරලා. මේකට ඕන වෙන්නේ අමුද්‍රව්‍ය 4. මේ තියෙන්නේ කරපිංචා, මේ තියෙන්නේ දෙහි, මේ තියෙන්නේ කස්තරිකා, මේ තියෙන්නේ කොඹ. මේ අමුද්‍රව්‍ය වලට අමතරව ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ පිරිසිදු කිරි හට්ටියක් ගන්න කාලා ඉවර වුණ එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ ෆේස් පැක් එක හදාගන්නේ කියලා. අනිවාර්යයෙන්ම මේ ෆේස් පැක් එකෙන් බෙස්ට් රිසල්ට් ඔයාලට ගන්න පුළුවන්. මුලින්ම දැන් අපි අර කොහොමද දළු ටික දාලා වතුර ටිකක් දාලා මේක හොඳට කොටන්න ඕනේ. අපි පොඩිට කියලා තමයි මම අද මේ ෆේස් පැක් එක හදන්නේ. ඉතින් බලමු අපි පොඩි මොන විදිහේ ෆේස් පැක් එක හදයිද කියලා. ඉතින් කඩාගත්ත කොහොමද දළු ටිකට වතුර ටිකක් දාලා දැන් මේ කොහොමද දළු ටිකයි වතුර ටිකයි හොඳට කොටා ගන්න ඕනේ. දැන් අපි මේ කොටාගත්ත කොහොමද මිශ්‍රණයට අපි දා ගන්න ඕනේ කඩ පුංචි ටිකකුත් කොටලා. දැන් ඔන්න දැන් අපි කොහොමද දළු ටිකයි එතකොට කඩ පුංචි ටිකයි හොඳට කොටාගෙන තියෙන්නේ. දැන් ඒකට අපි දෙහි ටිකක් මිරිකන්න ඕනේ හොඳට. දින්සුටි දැන් මේකට අපි කස්තුරිකා හරි අමුකහ හරි සමහර අය නම් මේකට අමුකහ ඒ කියන්නේ කැලේ තියනවනේ ඒව ගන්නවා. ඉතින් අපි ගත්තේ මෙතනට මේ ඔයාලට අමුකහ නැත්නම් කස්තුරිකහ යූස් කරන්න පුළුවන්. ඉතින් මෙතනට ගත්තේ අපි ෆේස් පැක් එක හදා ගන්න කස්තුරිකහ ටිකක්. ඉතින් කස්තුරිකහ ටිකත් මේකට එකතු කරගන්න. අපි මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරන්න. මේ තියෙන්නේ අපි දෙන්න හදාගත්ත ෆේස් පැක් එක. ඉතින් අපි දෙන්න මේක මුණට ඇප්ලයි කරගෙන බලමු. ඉතින් මේක මුණට ඇප්ලයි කරන්න කලින් අනිවාර්යෙන්ම ඔයාලගේ ෆේස් එක හොඳට වොෂ් කරගෙන ඉන්න. ඔයාලා යූස් කරන ෆේස් වොෂ් එකකින් හරි නැත්නම් ඔයාලා යූස් කරන සබන් කෑල්ලකින් හරි අනිවාර්යෙන්ම ෆේස් එක හොඳට වොෂ් කරගෙන ඉන්න. දැන් අපි අපේ ෆේස් පැක් එක මූණේ ඇප්ලයි කරගෙනයි තියන්නේ. ඉතින් මේක දැන් විනාඩි 45ක් එතකොට 50ක් වගේ මූණේ ඇප්ලයි කරලා මේක අනිවාර්යයෙන්ම පිරිසිදු වතුරකින් මූණ හොදගන්න. හරිද? පිරිසිදු වතුරෙන් මූණ හොදගෙන ඊට පස්සේ අයිස් කැට වලින් අනිවාර්යයෙන්ම ආයෙම සැරයක් ෆේස් එක හොඳට සෝදගන්න. ඉතින් මේක ඔයාලා සතියට දෙපාරක් හරි තුන් පාරක් හරි අනිවාර්යයෙන්ම කරන්න. අනිවාර්යයෙන්ම බෙස්ට් රිසල්ට් ගන්න පුළුවන්. පිම්පල්ස් නැත්තරම නැති කරන්න පුළුවන්. ඉතින් මගේ මූණ තිබුණ විදිය දැක්කා. දැන් මගේ මූණේ පිම්පල්ස් නැහැ. ඉතින් මම මේක දීර්ඝ කාලීනව යූස් කරා. ඉතින් මට බෙස්ට් රිසල්ට් හම්බුණා ඉතින්. සුද්ධිමයි කියලා. ඉතින් අපි දැන් මේක විනාඩි 45ක් 50ක් වගේ තියලා සෝදලා දානවා. ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවරයි. අනිවාර්යයෙන්ම ඔයාලා මේ ෆේස් පැක් එක try කරලා තියෙන කෙනෙක් නම් මොකද මම ගොඩාක් අයට මේ ෆේස් පැක් එක කියලා දීලා තියෙනවා මගේ යාළුවන්ට. ඉතින් ඔයා මේ ෆේස් පැක් එක try කරලා තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේක රිසල්ට් ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ ලස්සන වීඩියෝ ගොඩාක් අපි ඔයාලට ගේනවා. ඉතින් මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? අපි YouTube channel subscribe කරන්න. යන්න